හරි මේ ඩිසයින් එකට තමයි මම මේ ලැඩ එක හදාගන්නේ. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ඩිසයින් වලට මේ ලැඩ එක හදාගන්න. හරි මේ ලැඩ එක අපි අද හදන්නේ බියර්ටින් වලින්. ඒ හින්දා මේ වගේ බියර්ටින් කොටසක් ගන්න. ඊට පස්සේ මේ පේන විදියට ඒකෙන් පොඩි තීරුවක් කපා ගන්න. මේ විදියට බියර්ටින් පටියක් කපා ගන්න. හරි ඊළඟට ඔයාලට ඕන වෙනවා කම්බියක්. මොකද මේ ලැඩ එකේ අපි බටේ හදාගන්නේ රවුම් හැඩයට. ඒ හින්දා බියර්ටින් පටිය රවුම් කරගන්න මේ කම්බිය ඕන වෙනවා. ඔයාලටත් ඔයාලගේ ඉනිමගේ ලැඩ එකේ සයිස් එකට කම්බියක් වාගෙන ඒ රවුම් කරගන්න වැඩේ කරගන්න පුළුවන්. හරි මේ පේන විදියට බියර්ටින් පටිය කම්බියෙත් තියලා නමා ගන්න. මේ විදියට නමා ගන්න. ඊට පස්සේ අඬුවක් පාවිච්චි කරලා ඒක ගානට රවුමට හදා ගන්න ඕනේ. මේ විදියට අඬුවකින් මේක ලස්සනට රවුම හැඩයට හදා ගන්න කම්බිය මැදට දාලා. හරි මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේ හදන විදිය. මේ විදියට හදා ගන්න. හරි ඔයාලත් මං වගේ ලැඩ එක හදාගන්න කලින් ලැඩ එකේ ඩයග්‍රෑම් එකක් ඇඳගෙන හිටියොත් ලැඩ එක හදාගන්න ලේසියි. මොකද මේ ලැඩ එකේ ඩයග්‍රෑම් එක විදිහට අපිට මිනිමම් ටික අරගෙන ලස්සනට හදාගන්න පුළුවන් ඒක. මේ විදිහට. හරි ඒ විදිහටම ඔයාලගේ ලැඩ එකට ඕන කරන අනිත් කොටස් ටිකත් ඒ විදිහටම හදාගන්න. හරි දැන් මේ ලැඩ එකේ ගොඩක් වැඩ ඉවරයි. දැන් තියෙන්නේ අලෝ ගන්න තමයි. ඒකට මම සුපර් ග්ලූ එක පාවිච්චි කරනවා. ඔයාලටත් පුළුවන් ඒ වගේ ඕනෙම ගම්මක් පාවිච්චි කරන්න. මේ විදිහට ඇද වෙන්නේ නැති වෙන අලෝ ගන්න.
හරි දැන් බාර් එකේ අනිත් පැත්තත් හරියටම අලෝගම දෙන්න තියෙන්නේ. ඔය තියෙන්නේ අපේ ලැඩ එකේ සම්පූර්ණ එක පැත්තක බාර් එකක්. මේ විදිහට ඩියග්‍රෑම් එකේ විදිහටම හදාගන්න. එතකොට වැඩේ ලේසි. හරි ඒ විදිහටම මම අනිත් බාර් එකත් හදාගත්තා. ඔයාලත් මේ වගේ ඩයග්‍රෑම් එකේ විදිහටම හදාගන්න. හරි දැන් තියෙන්නේ මැද කොටස් ටික අලව ගන්න එක. මේ තියෙන්නේ මම හදාගත්ත එක මැද කොටසක්. ඔයාලත් ඔයාලගේ ලැඩ එකේ ගැලපෙන විදියට මේ කොටස් ටික හදාගන්න. හරි දැන් මේ කොටස් ටික ඔයාලට මේ පේන විදියට අලව ගන්න. හරි මම මේ බාර් එකට කොටස් 3ක් විතරක් අලව ගත්තා. එතකොට අනිත් බාර් එක ඒකට තියලා සෙට් කරන්න ලේසි. හරි මේ විදිහට ඔයාලත් හදාගෙන ඊට පස්සේ ඉතුරු කොටස් ටික අලවන්න. හරි දැන් මම ඉතුරු කොටස් ටිකත් අලව ගත්තා. මේ තියෙන මම හදාගත්ත ඩයග්‍රෑම් එක. ඩයග්‍රෑම් එකේ විදිහටම අවසානයේ හැදිලා තියෙනවා. මම මේ හැදුවේ normal design එකක්. ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති design එකකට ඔයාලගේ ලැඩ එකක් හදාගන්න. built-in වලින් මේ විදිහට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ අදහස් comment කරන්න, වීඩියෝ එක like කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.